Butene, skin, hair and nails. For hair, functional keratin repairs and reduces hair fall, while biotin promotes healthy growth. For nails, functional keratin minimizes breakage of nails, biotin nourishes, and CoQ10 stimulates cell regeneration. For skin, collagen improves moisture of the skin, and CoQ10 acts as an anti-aging miracle and improves firmness. Recommended by dermatologists. Butene from Astron. Hotline 0115 238 163. සුබ සන්ධ්‍යාවක්. අද අප කුමක් ගැනද කතා කරන්න කියන එක පිළිබඳව කතා කරන විට හිතන විට අපට හිතුණා ඔබගේ ජීවිතයට වඩා සමීපකයේ බොහෝ දේවල් සමීප තමයි. නමුත් සමහර විට වද දෙන දෙයක් ගැන කතා කරන්නට. ඇත්තටම කිව්වොත් වද දෙනවා කියන එකෙන් මම අදහස් කරන්නේ සමහර වයස්වලදී මේ කතා කරන්නට යන මාතෘකාව එහි සැබෑ ස්වරූපයටත් වඩා වැඩිපුර බලපෑමක් ජීවිතයට මනසට ඇති කරනවා. ඒ නිසා ඒක වැදගත්. ඒ වගේම තමයි අප මේ කතා කරන්නට යන මාතෘකාව ආශ්‍රිතව සමහර වෙලාවට අප වැරදි දේවලුත් කරනවා. වැරදි පැවතුම් නිසා මේක වැඩි වෙන්නත් පුළුවන්. දැන් මේ සියල්ලම තියෙන්නේ අප මේ කතා කරන මාතෘකාව ආශ්‍රිතව. මේක අපේ ජීවිතේ කවදා හෝ එක සැරයක් හෝ අප පීඩා විඳ ඇති නැත්නම් යම්කිසි කාලපරාසයක වැඩිපුර පීඩා විඳ ඇති ප්‍රශ්නයක්. ඒ තමයි කුරුලෑ. කුරුලෑ පිළිබඳව කතා කරන විට ඊටමත් සරල කුරුලෑවකින් දෙකකින් කතාව අවසන් කරන්න පුළුවන් තැනෙහි සිට මුහුණ පුරාම සමහර විට මුහුණ පමණක් නොවේ පිට පුරාම සිරුරේ විවිධ ස්ථානවල ඇති වෙමින් අප සමහර විට කුරුලෑද කියලා දන්නේ නැති තරම් තත්වයකට ඇති වෙලා සමහර විට දැඩි පීඩාවකට කායික මානසික වශයෙන් පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අප හිතුවා මේ පිළිබඳව කතා කරන්න. විශේෂයෙන්ම මේ කතාවේදී අප වෛද්‍ය විද්‍යාත්මකව සහ නමතරව ඊට බාහිරව තිබෙන රූප ස්වභාව පිළිබඳවත් යම් කතාවක් කරන්නට ඕන. ඒ සඳහා අද මා සමග එකතු වී සිටිනවා චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියා මහත්මිය. අයිබන් ජනුකා. ඇත්තටම ජනුකා දැන් මේ කතාවේදී මට හිතුණ දේ තමයි දැන් මේ කුරුලෑ කියන එක ඇති වෙන්නේ හැමෙන්නේ. දැන් හැම කියන එක ගත්තාම හැම කියන එක පිළිබඳ අපේ කතාව චවි කල්යාණිය කියන අතීතයට දිව යනවා. අතීතේ පමණක් නෙවෙයි වර්තමානයේදී එසේමයි. ඒ නිසා මෙය වෛද්‍ය විද්‍යාවෙන් ඔබට ගියා වූ විෂයක් ක්ෂේත්‍රයක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ නිසා මට පෞද්ගලිකව හිතන දෙයක් තමයි වෙනත් විෂයක් ක්ෂේත්‍රයක් ආක්‍රමණය කරන්නට කියනවා නොවේ. ඒ වුණත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයක යම්කිසි මඟ පෙන්වීමක් මේ රූපලාවන්‍ය සම්බන්ධව එකමුතුවක් ඇති වෙන්නට ඕන කියලා. ඒ මන්ද මේ විෂයක් ක්ෂේත්‍රයන් දෙකම එකම ජනතාවට තමයි බලපෑම ඇති කරන්නේ නිසා. ඒ නිසා මා හිතනවා අපගේ මේ කුරුලෑ පිළිබඳ කතාවත් ඒ පසුබිමේ ඉඳලා අපට කරන්නට පුළුවන්. එමණ අපිට ඉස්සෙල්ලාම කියන්න අප හැමදෙනාම දන්න බොහොම ප්‍රසිද්ධ හුඟක් අය අහලා තියෙන හුඟක් අයට තියෙන මේ කුරුලෑ පිළිබඳව කතාව කොහොමද අප පටන් ගන්නෙ? කොහොමද මේ කුරුලෑ ඇතිවන්නේ? ඔව් කුරුලෑ කියන්නේ ඊ타ත්ම බහුලව දක්නට ලැබෙන සුදත් කිව්වා වගේ සෑම කෙනෙකුටම කවදා හෝ දවසක කුරුලෑවක් දෙකක් හරි ඇති වෙලා තියෙනවා. මේක ඉතින් වැඩිපුරම ඇති වෙන්නේ මේ අපේ තරුණ වියට එළඹෙන දරුවන්ට. ඒක ඒ කියන්නේ ටීනේජර්ස්ලට සාමාන්‍යයෙන් අවුරුදු 13 18 අතරේ වයස් සීමාවේ තමයි වැඩිපුරම කුරුලෑ දක්නට ලැබෙන්නේ. ඒක ඒ වුණත් වයස් සීමාවකින් තොරව ඇත්තටම ඊට කලින් ඊට කුඩා වයසේදීත් වැඩිමහල් වයසේදීත් මේක ඇති වෙන්න ඕන ජීවිතයේ ඕනම අවස්ථාවකදී ඇතිවීමටත් පුළුවන්. මේක ඇති වෙන්නේ ඇත්තටම සමේ සෙබේෂස් ග්ලෑන්ඩ් එක. ඒ කියන්නේ තෙල් ශ්‍රාවී ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් මේක. ඒක මද වශයෙන් තිබීම ඇත්තටම රෝගී තත්ත්වයක්ම කියලා හඳුන්වන්න බෑ. මොකද මේක සාමාන්‍යයෙන් අවුරුදු 13 18 කාලේ අර වෙන ලිංගික හෝමෝන වෙනස් වීමත් සමග ඇතිවන ශරීරයේ වෙනස්කම් වලින් එකක් විදියටත් මෙය හඳුන්වන්න පුළුවන්. හැබැයි මේක වැඩිපුර තියෙන එක තමයි අපි ගොඩක් වෙලාට රෝගී තත්ත්වයක් කියලා කියන්නේ. අපි සමේ පැතිකඩක් අරගෙන මෙය සාකච්ඡා කරොත් සාමාන්‍යයෙන් සමේ පැතිකඩ ගත්තම මේ උඩස්තරය තියෙනවා අපි චර්මය යට තියෙනවා චර්මය ඒත් එක්කම මේ තියෙන රෝම කූපය ආශ්‍රිතව මේ තියෙන සබේෂස් ග්ලෑන්ඩ් කියන්නේ මේ තෙල් ශ්‍රාවී ග්‍රන්ථිය. ඒ තෙල් ශ්‍රාවී ග්‍රන්ථියේ විවරය ඒ රෝම කූපයත් එක්කම තමයි මේ විවරය තියෙන්නේ.
එතන දැන් තෙල් සාමාන්‍යයෙන් වෙන්නේ මේ කුරුලෑ ඇති වෙන අවස්ථාවකදී තෙල් ශ්‍රාවී ග්‍රන්ථියෙන් කුරුලෑ තෙල් ශ්‍රාවය වැඩි කරනවා. ඒ වැඩි කිරීමට ගොඩක්ම බලපානවා මේ හෝමෝනවල ක්‍රියාත්මකතාවය. ඒ වයස් සීමාවේදී හෝ අනික් වයසකදී හෝ ඒ හෝමෝනවල වෙනස් වීම තුලින් සීබම් වැඩිපුර ශ්‍රාවය වීමක් ඇති වෙනවා. ඇත්තටම මේ සීබම් කියන්නේ අපේ සාමාන්‍ය සමට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක්. ඒක යම් තරමකට තිබීම අපේ ශරීරයේ සමේ සිනිඳු බව, ඒ කියන්නේ ස්මූත් වගේ බව රැකගන්න, සුමට බව රැක ගැනීමට, ඒ වගේම ගොඩාක් වියලි භාවයෙන් තොර සමක් ලැබීමට, ඒත් එක්කම ඒකේ තියෙන යම් ද්‍රව්‍ය නිසා අර පිටතින් වෙන උවදුරු වලින් ආරක්ෂා කිරීමේ ප්‍රතිශක්තියේ ඒ වගේ වැදගත්කමකුත් තියෙනවා. ඒක නිසා සීබම් කියන එක අපේ සමට අවශ්‍ය දෙයක්. ඒත් වැඩිපුර ශ්‍රාවය වීමෙන් තමයි ප්‍රධාන සාධකය වෙන්නේ කුරුලෑවක් ඇතිවීමට. ඒත් එක්කම තවත් සාධක කීපයක් බලපානවා. මේ සීබම් මේ වගේ ශ්‍රාවය වීමත් කෙරටින් කියන්නේ අපේ සමේ උඩස්තරයේ තියෙන කෙරටින් ඒ සෛල නිපදවන සෛල වැඩිපුර විභාජනයක් වීමෙන් වැඩිපුර එකතු වෙලා අර සීබම් ග්‍රන්ථිය විවර වෙන ස්ථානයේ අවහිර කළා ප්ලග් එකක් වගේ හදලා හිර කරනවා. ඉතින් ඒකත් එක්ක ආයිත් සමේ අපේ සාමාන්‍යයෙන් තියෙන බැක්ටීරියා, අපේ සමේ සාමාන්‍යයෙන් ඉන්න බැක්ටීරියා වර්ග කීපයක් ඉන්නවා. එයින් එකක් වෙනවා මේ ප්‍රොපයින බැක්ටීරියම් ඇක්ටි කියන මේ ඇක්නි වලදී කුරුලෑවලදී වැදගත් වෙන බැක්ටීරියා වර්ගය. ඒ බැක්ටීරියාවත් වැඩිපුර වර්ධනයට ලක් වෙලා මේ හා ආශ්‍රිතව ප්‍රදාහයක් සහ ආසාදනයක් ඇති කරනවා. ඉතින් මේ කියන කරුණු ටික ඔක්කොම එකතු වෙලා අර ඒ සබේෂස් ග්ලෑන්ඩ් එකත් එක්කම වෙන ආසාදනය නිසා තමයි කුරුලෑවක් ඇති වෙන්නේ. ඔව්, කුරුලෑවක් ඇති වෙන්නේ අපගේ සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය යම් ආකාරයකින් ගැටලුකාරී තත්වයකට මුහුණ පෑවා. මේ කියන්නේ එක්කෝ මේක වැඩිපුර ශ්‍රාව්‍ය වීමක් වෙලා, එහෙම නැත්නම් ඒ විවරය අවහිර වීම හෝ ඒ කාරණා දෙකම නිසා මේක වෙන්නට පුළුවන්. ඉතින් ඕන හැම දෙයක් ඕනට රෙඩි ඕනේ නැහැ වගේ මේ කුරුලෑවල ඇතිවීමටත් මේ ශ්‍රාවයන්ගේ වැඩිවීමත් බලපාන්නට පුළුවන්. හොඳයි. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම කුරුලෑ ඒ ඇතිවෙන ආකාරය එසේ වුණාට සමහර අයට මේ ඇතිවෙන ආකාරය අතිශය දරුණු විදිහට බලපානවා. අප දැකලා තිබෙනවා සමහර වෙලාවට දැන් ඇත්තටම දැන් මේක තරමක් හොඳයි කියන්න පුළුවන් තත්ත්වය. මොකද බොහෝ අය ප්‍රතිකාර ගන්නවා. ඉස්සර ඔබ දැකලා ඇති සමහර වැඩිහිටියාගේ මුහුණ ගෙඩි ඇති වෙලා ඇතුළට එබිලා ගිහිල්ලා වලවල් හැදිලා මුහුණ විරූපී වෙනවා. මම හිතන්නේ එතන තමයි අපේ කතාවේ තියෙන ඉහළම තැන තියෙන්නේ. ඔව්, ඇත්තටම මේ සෙබේෂස් ග්ලෑන්ඩ්ස් කියන්නේ මේ සීබම් මේ ශ්‍රාවී ග්‍රන්ථි වැඩිපුර පිහිටා තියෙනවා මුහුණේ උඩුකය පපුව ප්‍රදේශයේ ඒ ආශ්‍රිතව. ඒක නිසා තමයි අපිට වැඩිපුර කුරුලෑ දක්නට ලැබෙන්නේ මුහුණ ආශ්‍රිතව. ඒත් එක්කම පිටේ සහ පපු ප්‍රදේශයේත් කුරුලෑ තත්ත්වයක් දකින්න ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම ටිකක් උග්‍ර අවස්ථාවේදී සහ පිරිමි අයගේ ගොඩාක් ශරීරයේ ට්‍රංකල් ඇක්නි කියලා කියනවා. ශරීරයේ අනිස්ථානවලත් මේ තත්ත්වය දක්නට ලැබෙන්න පුළුවන්. ඇත්තටම කුරුලෑ කිව්වම මේ ඒකේ එක විදිහේ ප්‍රභේද තියෙනවා. ඒ කියන්නේ අපි බැලුවොතින් මේ ඉස්සෙල්ලාම සාමාන්‍යයෙන් ප්‍රථම අවස්ථාවේදී ඇති වෙන්නේ කොමිඩෝන් කියන අවස්ථාව. කොමිඩෝන් එකක් කියන්නේ ඇත්තටම සමේ ගැටිත්තක් වගේ සුදු පාටට හුරු කහ පාටට අපේ සමේ පැහැයට ගොඩක්ම ලං වෙලා තියෙන ගැටිත්තක් වගේ මේ රූප රාමුවේ ඔබට දක්නට ලැබෙනවා. ඒ ගැටිති වශයෙන් ඇති වෙනවා. මේක ඇත්තටම අර ටීනේජර්ස් ලගේ කියන්නේ තරුණ වියට එළඹෙන දරුවන්ගේ ඉස්සෙල්ලා ප්‍රථමයෙන්ම ඇතිවන තත්ත්වයක්. මේක තරමකට තැබීම ඇත්තටම ප්‍රතිකාර සඳහා යොමු වීමට අවශ්‍ය වෙන්නේ නැති තත්ත්වයක්. ඒ වුණත් මේක වැඩිපුර තියෙනවා නම් හෝ සමහර අයගේ ටිකක් මුහුණේ මැද ප්‍රදේශයේ නළලේ මැද නහයාවට නාසයාවට ඒ වගේ අර සෙන්ට්‍රල් ඇක්නි කියලා කොමිඩෝන්ස් කියලා කියනවා. අපි මේ මැද ප්‍රදේශයේ විතරක් වැඩිපුර තිබීමක් වගේ දක්නට ලැබෙනවා නම් ඒ කියන්නේ ටිකක් වැඩිපුර කුරුලෑ පහුකාලීනව ඇති වෙන ලකුණක් විදියට. ඒ වගේ තියෙන අයටත් අපි
ඉතා කුඩා අවදියේදීම පොඩ්ඩක් මද වශයෙන් තියෙන අවදියේදීම ප්‍රතිකාර පටන් ගන්නවා. මේ කියන්නේ white heads කියන જાතිය. black heads කියන්නේ සාමාන්‍යයෙන් කළු තිත් වගේ. ඒකත් කොමිඩෝන් වර්ග විශේෂයක්. කළු තිත් වශයෙන් ගොඩාක් වෙලාට නාසය මුහුණේ කම්මුල් දෙපස වගේ මේක දක්නට ලැබෙනවා. ඇත්තටම මේක තිත් වශයෙන් මේ විවරේ සෙබේෂස් ග්ලෑන්ඩ් එකේ විවරේ තිබුණට මේක ඇතුළට ගොඩාක් පැතිරිච්ච ඒ අර සිදුර කුහරයක් වගේ තියෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් අය මේ කළු තිතක් විතරක් තියෙන නිසා මේක ඉවත් කරන්න පුළුවන්ද කියලාත් බලනවා. අතින් මුණ සෝදලා එහෙම ප්‍රතිකාර වලින් ඉවත් කරන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ අපේ චර්බියේ තියෙන අර වර්ණකය මෙලනින් වර්ණකය තමයි මේ කළු පාටට ඩොට් එක වගේ තියෙන්නේ. ඉතින් ඒක එහෙම ඉවත් කරන්න අමාරුයි. එහෙම ඉවත් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට බැක්ටීරියා වලින් ආසාදනයට ලක් වෙලා ඊට වැඩිය ටිකක් තදබල ප්‍රශ්නත් ඇති වෙන වෙලාවල් තියෙනවා. මේ වගේම ඒ කොමිඩෝන්ස් ටිකක් වැඩිපුර ඒ කියන්නේ බ්ලැක් හෙඩ්ස් එක ටිකක් වැඩිපුර ඇති වෙච්ච තත්ත්වයක් තමයි මේ රූපරාමුවේ දක්නට ලැබෙන්නේ. මේ තත්ත්වයට නම් එනකොට කොහොමත් විශේෂිත ප්‍රතිකාර ක්‍රම කරන්න ඕනේ. එහෙම නැත්නම් කැලලි ඇති වෙනවා, සංකූලතා ඇති වෙනවා. ඊළඟට එන අවධිය තමයි ඉන්ෆ්ලමේටරි ඇක්ටින් කියලා කියන්නේ. ඒ කියන්නේ අර සෙබේෂස් ග්ලෑන්ඩ් එකේ අර සිදුරෙන් ඒ වෙච්ච බ්ලොක් වෙලා අවහිරතාවය නිසා ඇතුලේ වෙන ප්‍රදාහය ගෙඩියක් වශයෙන් මෙහෙම පෙන්눔 කරනවා. ඒක ටිකක් වැඩි වෙනකොට ඒක ඇතුලේ සර්ව පිරුණු විශාල ගැටිති වශයෙන් මේ රූපරාමුවේ පෙන්වන ආකාරයට දක්නට ලැබෙනවා. මේක මූණේ, පිටේ, පපු ප්‍රදේශයේ ඕනෑම ස්ථානයක දක්නට ලැබෙන්න පුළුවන්. ඔව් අපි මෙතනින් කතාව මතක කර නවත්වනවා. මේ සැරව ගෙඩි ඇති වෙන තත්වය සහර කළු පාට ඇති වෙලා ඊට පස්සේ ඉවත් කළ යුතු තත්වයක්, ප්‍රතිකාර කළ යුතු තත්වයක්. ඒ පිළිබඳව අප කතා කරනවා මේ විරාමයෙන් පසු. අප කවුරුත් සුවඳට දක්වන්නේ විශේෂිත කැමැත්තක්. සුවඳට පමණක් නොවේ රූපයටද අප කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම සතුන් ගැන කතා කරන විට මේ සුවඳ ඉතාමත් වැදගත්. සුවඳ කියන්නේ ගඳ සුවඳ නැත්නම් ආග්‍රහණය සතුන්ට ඉතා වැදගත් වෙනවා. මිනිසුන් වන අපද ඒ පිළිබඳව නොදැන හිටියාට අපද විවිධාකාරයේ ආග්‍රහණයන් වලට ඇදී බැඳී යනවා. ඒ නිසා තමයි මේ සුවඳ වෙලවුන් අප අතර ගොඩාක් බහුල වෙලා තිබෙන්නේ. ඒවා අසාත්මික වෙන්න පුළුවන්ද? අප දන්නවා විවිධ වර්ණක කොණ්ඩේ ගල්වන වෙනි දේවල් අසාත්මික වෙනවා. නමුත් සුවඳ වේලුණ අසාත්මික වෙන්න පුළුවන්ද? අද කාලේ බහුලව භාවිතා වෙනවා. මේ පිළිබඳ ලිපියක් කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක ඉදිරිපත් කරලා තිබෙනවා. ලබන බදාදා නිකුත් වන ආරෝග්‍ය පුවත්පතේ. ඒ සමගම ජනක ඔබගේ ලිපියක්ද තිබෙනවා මේ විලාසිතාවට ශරීරයේ විවිධ තැන්වල කරාබු දමන ඔබටයි කියලා. මේ පිළිබඳවත් මම හිතන්නේ කියන්නට දැනගන්නට දේවල් බොහෝ තිබෙනවා. මේ ශරීරය විදීම පියර්සින් කියලා මේක අද කාලේ බහුල වෙන විලාසිතා වර්ගයක්. ඉතින් මෙහිදී ඇති වෙන්නට පුළුවන් ගැටලු මොනවද? විශේෂයෙන්ම මම හිතන්නේ මේ ශරීර තරල සමග බෝ වෙන රෝග මේ ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් හෙපටයිටිස් B වගේ බරපතල රෝග සමහර විට ඒඩ්ස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ පිළිබඳවත් ඒවෙන් වළකින්නේ කොහොමද පිළිබඳවත් ඔබ යම් පමණකට දැනුවත් වෙන්නට ඕනේ. ඒ සමගම තව බොහෝ ලිපි ලබන බදාදා නිකුත් වන ලේක්හවුස් ප්‍රකාශනයක් වන ආරෝග්‍ය පුවත්පතේ සටහන් වෙනවා. දැනක අප කතා කරමින් සිටියේ කුරුලෑවල තරමක් බරපතල අවස්ථාවක් ගැන. සැරව ගෙඩි ඇති වෙන්න පුළුවන් කියලා කිව්වා. එතනින් ඔබට කරගෙන යන්නට පුළුවන් කතාව. ඔව් ඇත්තටම දැන් මේ කුරුලෑ මේ විවිධ ස්ටේජස් වල කුරුලෑ එකම පුද්ගලයෙකුගේ ගොඩක් වෙලාවට දක්නට ලැබෙන. සාමාන්‍යයෙන් සායනයකට පැමිණ රෝගියෙකුගේ තියෙන්නේ දැන් මේ white heads black heads කියන මේ කොමිඩෝන් තත්ත්වයේ කුරුලෑ සමග අර සර්ව පිරුණු විශාල ගැටිති සහිත කුරුලෑත් සහිතව තමයි මේ ඔක්කොම එකතු වෙච්ච කෙනෙක් තමයි සාමාන්‍යයෙන් අපිට මේ සාහිනයකට පැමිණෙන්නේ. ඒ ඇත්තටම එක එක්කෙනාගේ කුරුලෑ සමහරෙක්ට අඩුවෙන් මද වශයෙන් තියෙන්නේ. සමහරෙක්ට ඊටාම අධික ලෙස මානසික පීඩනය ඇති වෙන තරමට ගොඩාක්ම වද දෙන විදියට මුණ අවලස්සන වෙන විදියට කුරුලෑ ඇති වෙනවා. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් විශේෂයෙන්ම වැදගත් වෙන හේතුව තමයි
පවුලේ යන ෆැමිලි හිස්ටරි එකක් තියෙන. කියන්නේ තමන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියෙකුට එක්ක කුරුලෑ තදබල ලෙස පැවතීම, එහෙම නැත්නම් කුරුලෑවල වලින් කැලලි ඇතිවීම, ඒ වගේ තියෙන කෙනෙකුට අනිවාර්යෙන් ඒ කියන්නේ ඒ වගේ පවුලේ ඉතිහාසයක් තියෙනවා නම් අනිවාර්යෙන් එයාටත් මේ වගේ තදබල ලෙස කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර හෝමෝන ආශ්‍රිත වෙනස්කම්, ඒ කියන්නේ ගැහැණු අයගේ මේ ඔසප්පීමේ ප්‍රශ්නත් එක්ක ඩිම්බකෝෂයේ බිබිලි ඇතිවීම, පොලිසිස්ටික් ඔවේරියන් ඩිසීස් වගේ ඒ වගේ රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට කුරුලෑද තදබල ලෙස ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් හෝමෝන ආශ්‍රිත වෙනත් හෝමෝන ආශ්‍රිත රෝගවලදීත් තදබල කුරුලෑ ඇතිවීම අපිට දක්නට ලැබෙනවා. මේ කුරුලෑ එක්ක මේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ, පිරිමි හෝමෝනේ සම්බන්ධයක් තියෙනවද? ඔව්, ඇන්ඩ්‍රජන් වල ඇක්ෂන් එකෙන් ඇන්ඩ්‍රජන් අපේ හැම ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම ඇන්ඩ්‍රජන් ගැහැණු අයගෙත් යම් ප්‍රමාණයකට තියෙනවා. ඒකේ ක්‍රියාකාරීත්වය වැඩිවීම තුලින් තමයි කුරුලෑ ඇති වෙන්නේ. ඒ වගේම මේ මම අහන්නේ මේක ඇත්තටම ඔබට වැදගත් නරඹන ඔබට දැන් අවුව හිටියාම කුරුලෑ ඇති වෙනවා. දැන් එහෙම කියලා සමහර අය අවුව ඉන්නේ නැහැ. දැන් ඒක ඇත්තක් තියෙනවද? ඇත්තටම එහෙමනම් අඳුරන්නේ නැහැ. මොකද කුරුලෑ අවුවේ හිටියම අඩු වෙනවා කියලා දැන් සාමාන්‍යයෙන් අපේ රටේ නෙමෙයි, සීතල රටවල් වල මේ ඍතු භේදය තියෙන රටවල් වල සම කාලේ සාමාන්‍යයෙන් අවුව වැඩිපුර තියෙන කාලේ කුරුලෑ ගතිය අඩු වෙනවා. මොකද ඒ හේතුවෙන්ම දැන් සාමාන්‍යයෙන් ඒගොල්ලොන් නිවාඩුවක් ගත කරන්න අවුව තියෙන රටකට ගිහින් ආවම කුරුලෑ ටිකක් අඩු වුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම පරීක්ෂණ ගෙන යනවා මේ දවස්වල කුරුලෑ වලට ප්‍රතිකාරමයක් වශයෙන් ඉරුවෙලිය UV ලයිට් ට්‍රීට්මන්ට් එක පාරජම්බුල කිරණ කොයිතරම් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මේ පරීක්ෂණත් කරනවා. ඒක මම හිතන්නේ වැඩිපුර රෝගීන් එහෙම හිතන නැත්තේ අපේ වැඩිපුර මේ ශ්‍රාවි ග්‍රන්ථි තියෙන්නේ මුහුණ නිසා, මුහුණ හැම නිතරම ඉරුවෙලියට නිරාවරණය වෙන නිසා, ඒ වගේ නැති. නමුත් එවැනි විද්‍යාත්මක සත්‍යයක් ඇත්තේ නැහැ කියලායි ඔය විශ්වාස කරන්නේ. ඔව්, ඒක පරීක්ෂණාත්මකව එහෙම සත්‍යයක් නැහැ ඇත්තටම. ඒත් එක්කම තවත් මේ කුරුලෑ වැඩි වෙන ඒවා ගැන කතා කරාම සමහර ඖෂධ වර්ග හෝමෝන ආශ්‍රිත ඖෂධ වෙන්න පුළුවන්. හෝමෝන නොවන ඖෂධ සමහරලාට මේ මීමැස්මොරයට, ක්ෂය රෝගයට එහෙම පාවිච්චි කරන ඖෂධ වර්ග වලිනුත් උග්‍ර ලෙස ඇක්නි කුරුලෑ ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ස්ටිරොයිඩ් ඖෂධ අපි ගොඩාක් රෝගවලට අපිට භාවිතා කරන්නම වෙන ඖෂධයක් වශයෙන් භාවිතා කරන්නම වෙන ද්‍රව්‍යයක්. ඒකිනුත් සමහර බොන බෙහෙතක් විදිහට ගත්තා. ශරීරගත කරගත්ත ගත බෙහෙතක් විදිහට ගන්නකොට කුරුලෑ වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ජනක අපිට වෙලාවට වැඩ කරන්න වෙනවා. අප වෙලාව බලාගෙන ඉමු. වර්තමානයේ අපේ බොහෝ අය තෙල් ගැන කතා කරනවා. තෙල් කියන්නේ මේ ඇඟේ තිබෙන තෙල් ගැනයි මම කතා කරන්නේ. මේ තෙල් පිළිබඳව කතා කරන විට බොහෝ අය තුළ තියෙන තරම් හොඳ මතයක් නොවේ. තෙල් නරකයි කියන මතය තුළ අප ඉන්නවා. සැබවින්ම තෙල් එහෙමද? අපට තෙල් වලින් නැත්තම් මේ මේදය, තෙල් හා මේද නැත්තම් ලිපිඩ වලින් යම්කිසි ප්‍රයෝජනයක් නැද්ද? අප කොහොමද මේවා වෙන් කර හඳුනාගන්නේ? මේ පිළිබඳ ලිපියක් ලබන බදාදා නිකුත් වන ආරෝග්‍ය පුවත්පතේ තිබෙනවා. සිරුරට හිතකර මේදය සහ අහිතකර මේදය. තෙල් ගැන කතා කරනකොට ඔබ කොලෙස්ටරෝල් ගැන කතා කරන බව අප දන්නවා. හිතකර කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් HDL, අහිතකර කොලෙස්ටරෝල් නැත්නම් LDL පිළිබඳවත් ඔබ දැනගන්නට ඕන. ඒවා තිබෙන ආහාර පාන ගැනත් ඔබ දැනගන්නට ඕන. මේ පිළිබඳව ලිපියක් පෝෂණ වේදිනී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ඉදිරිපත් කරලා තිබෙනවා. ඔබට ඒ කියවන්නට පුළුවන්. ඒ වගේම තවත් බොහෝ ලිපි, සාරගර්භ ලිපි රැසක් අන්තර්ගත වෙනවා ලබන බදාදා නිකුත් වන ලේඛ ප්‍රකාශනයක් වන ආරෝග්‍ය පුවත්පතේ. අප මේ කතා කරමින් සිටියේ ඉතාමත් වැදගත් අවස්ථාවක් කුරුලෑ ඇතිවන හේතු පිළිබඳව. ඔබ හේතු රැසක් කියමින් සිටිත් තමයි මම ඔබට බාධා කරේ. ඔව්, ඒ කියන්නේ කුරුලෑ උග්‍ර ලෙස ඇති වෙන්න පුළුවන්. තවත් එකක් තමයි උදුන්, තද උණුසුම් සහිත උදුම් වල ආශ්‍රිතව වැඩ කරන අයගේ. ඒ කියන්නේ බේකරි වල වගේ ඒ වගේ වැඩ කරන අයගේ මේ වගේ ටිකක් වැඩිපුර කුරුලෑ ඇති වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ගොඩාක් බහුලව තියෙන හේතුවක් තමයි විශේෂයෙන්ම ගැහැණු අයගේ මේ විවිධාකාරයේ රූපලාවන්‍ය කටයුතු. ඒ කියන්නේ එක එක ක්‍රීම් වර්ග, ආලේපන වර්ග, එක එක ඒවා
පාවිච්චි කරන අයගේ ටිකක් වැඩිපුර කුරුලෑ ඇතිවීමක් ගොඩක් අය එනවා අපි ළඟට. දැන් මේක ඒ ආලේපනය ගන්න ටිකක් පටන් අරගත්තයින් පස්සේ තමයි මට මෙහෙම කුරුලෑ ඇති වුණේ. ඊට කලින් මුනේ කිසිම කුරුලෑවක් තිබුණේ නැහැ කියලා කියන අයත් ගොඩක් බහුලව දක්නට ලැබෙනවා. ටිකක් මෙහෙම උග්‍ර ලෙස පටන් ගැනීමේදී ඇත්තටම මේ හේතුකාරක වූ ආලේපන වර්ගය නවතා දැමුවද අර කුරුලෑ වලින්ට ප්‍රතිකාරයක් නොකර කුරුලෑ යථා තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒක සම යථා තත්ත්වයට පත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් හේතු නිසා වැඩිපුර කුරුලෑ ඇතිවීම අපි දකිනවා. දැන් කුරුලෑ ගැන කතා කරනකොට මට මෙහෙම හිතුණා. දැන් කුරුලෑ කියන දේ මේ හැමේ ඇති වෙන්නේ නැත්තේ මම හිතනවා මේ අත්ලේ පත්ලේ විතරයි. රෝම නැති තැන් වල විතරයි ඒක රෝම තියෙන හැම තැනකම වගේ කුරුලෑ ඇති වෙන්නට පුළුවන්. න්‍යායාත්මකව සැලකුවොත් එහෙමයි. නමුත් බහුලව ඇති වෙනවා. දැන් එතෙන්දි මේ අර ඔබ කලින් කිව්වා මට මතකයි ට්‍රංකල් කියන කතාව. ඒ කියන්නේ මේ සිරුරේ දැන් ඇත්තට අප දැකලා තියෙනවා සමහර අවස්ථවල පිටේ එහෙම ඇති වෙලා තියෙනවා. සමහර අය දන්නේවත් නැහැ මේ කුරුලෑ කියලා. ඔව් ඇත්තටම ඒ කියන්නේ පිටේ ඇතිවෙන කුරුලෑවලට අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කර්ම කරන්න ඕනේ. නැත්තම් ඒ සංකූලතා බහුලව ඇති වෙනවා. ඒ කියන්නේ කුරුලෑ නිසා ඇතිවන සංකූලතා ගත්තොත් ඇත්තටම වැඩිපුරම තියෙන්නේ පිග්මන්ටේෂන් කියන්නේ දුඹුරු පැහැයට හුරු අවවර්ණයක් ඇතිවීම. මුහුණේ සහ අනෙක් හැම තැනකම ගොඩක් වෙලාවට රෝගීන් සමහර වෙලාවට අපි ළඟට යොමු වෙන්නේ මේ සංකූලතා නිසා. කුරුලෑවට වඩා ගොඩක්ම බලපාන්නේ මේ දුඹුරු පැහැවීම, පැල්ලම් ඇතිවීම, මුහුණ සහ පිටේ දුර්වර්ණ වීම ඇතිවීම. වලගැසීම ඇතිවීම. ඒක සාමාන්‍ය මේ දුර්වර්ණ වීම ඒවා ඇතිවීම අපේ හැමේ ආසියාතික හැමේ බහුලව තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ කුමන රෝගයකදී වුණත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. කුරුලෑවලදී අපි කාටත් ඇති වෙන දෙයක් නිසා කුරුලෑවලදී මේ තත්ත්වය ඉතා බහුලවම ඇති වෙනවා. ඒත් එක්කම මේ රූප සටහනේ ඔබට බලා ගන්න පුළුවන් ඒ වගේ කුරුලෑ නිසා ඇතිවෙච්ච දුඹුරු අවවර්ණ වීම. මේ තියෙන්නේ ඇත්තටම ඊටත් වඩා බහුල ප්‍රශ්නයක් වෙන දෙයක් ස්කාරින්. ඒ කියන්නේ කැලලි ඇතිවීම. මේ කැලලි කුඩා වලවල් ලෙස හෝ විශාල වලවල් ලෙස ඇති වෙන්න පුළුවන්. මේ ඇත්තටම ප්‍රතිකාර කිරීමෙන් තොරව සිටීමෙන් කුරුලෑ ඇතිවීමෙන් පසුව වලවල් ඇතිවීම. මේක ඇත්තටම කුරුලෑවලට ප්‍රතිකාර කිරීම පහසුයි. කුරුලෑවලින් ඇතිවන සංකූලතාවලට විශේෂයෙන්ම මේ කැලලි ඇති වුණායින් පස්සේ ප්‍රතිකාර කැලලි නැති කිරීමට තියෙන ප්‍රතිකාර ක්‍රම සීමා සහිතයි. ඒ වගේම ටිකක් අපහසුයි සමතිබිච්ච තරමෙන් යටා තත්ත්වයට පත් කරගන්න. ඔව් ඇත්තටම ඒකයි අපත් දැනගන්නට ඕන දේ. කුරුලෑවක් ඇති වුණාට පස්සේ මේ විදිහට කුරුලෑ ඇති වෙන විට එය සංකූලතාවක් බවට පත් නොවි තබා ගැනීම. නමුත් මොන හේතුවක් නිසා හෝ අප තවමත් දකින්නේ මේක සංකූලතාව ඇති වෙන අවස්ථා. ඉතින් මේ ළඟදිත් මට එක්තරා තරුණියක් මුණ ගැසුණා. ඇගේ මුහුණ මම හිතන්නේ අර බොහෝ විනාශ වී තිබුණා මේ කුරුලෑ නිසා. අවසානයේදී ප්‍රතිකාර නිසා යම් මා දන්නා වෛද්‍යවරයෙක් කරා ප්‍රතිකාර කරනු ලැබුවා. ඒ සුව වුණා. නමුත් තවමත් කැලලි තියෙනවා. ඉතින් එහිදී සඳහන් වුණේ මේ ලේසි ප්‍රතිකාර කරන්නට අවශ්‍යයි කියන தත්ත්වය තමයි ඒ தත්ත්වයටපත් වෙලා. ඉතින් දැනක දැන් අපිට කියන්න මොනවද අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර? ඔව් ප්‍රතිකාර ගත්තම ඇත්තටම ප්‍රතිකාර කුරුලෑවල මද වශයෙන් තියෙන කුරුලෑද කුමන ස්ටේජ් එකක අධියරක තියෙන කුරුලෑද කියන එක මත කැලලි තියෙනවද නැද්ද ඒ ආකාරයෙන් ප්‍රතිකාර කර්ම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ගත්තම ගෙදර දොරේදී අපි ඉස්සෙල්ලම කරන්න ඕන මේ පිළිපදිය යුතු කරුණු කීපයක් තියෙනවා සාමාන්‍යයෙන් කුරුලෑ වැඩිපුර තියෙන කෙනෙක්ට. විශේෂ කියන්න ඕන දැන් කුරුලෑ වැඩිපුර තියෙනකොට මූණ තෙල් සහිත හමක් කියලා ගොඩක් අය එක එක මාදිලියේ සබන් වර්ග සෝදන තියර වර්ග වලින් මුහුණ වැඩිපුර වාර ගණනක් සේදීමෙන් මේ යත සමනය වෙයිද කියලා බලනවා. ඇත්තට මේකෙන් සමහර වෙලාවට සේදීම තුලින් වැඩිපුර ඉරිටේට් වෙනවා වගේ ආකාරයේ දේකුත් වෙන්න පුළුවන්. තෙල් ගතිය ඊට අදාළ බෙහෙත් ප්‍රතිකාර නොකර ඒ සබන් වර්ග වලින් සේදීමෙන් පමණක් කුරුලෑ හොඳ කරගන්න බැරි වෙනවා ඇත්තටම. ඒත් එක්කම සමහර අය දැන් මේ කුරුලෑ මිරිකා දමනවා ඒ වගේ කළු බ්ලැක් හෙඩ්ස් වගේ ඒවා මිරිකලා අයින් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් කැලලි ඇතිවීම තවත් වැඩි වෙනවා. ඒත් එක්කම තවත් කියන්න ඕනේ කුරුලෑ තියෙන කෙනෙක් මේ රූපලාවන්‍ය මේකප් වගේ දේවල්
පාවිච්චි කරනකොට ඊ타ත්ම සැලකිල්ලෙන් ඒවා තෝරා ගන්න ඕනේ. විශේෂයෙන්ම කුරුලෑවලට බර හමක් කුරුලෑ ඇති වෙන්න පුළුවන් හමක් තියෙන කෙනෙක් පුළුවන් තරම් ඒ වගේ වයින් ඈත් වෙන්න ඕනේ. සමහර රැකී ආරක්ෂාවලදී එහෙම රැකී අවස්ථාවලදී ඒව පාවිච්චි නොකරම බැරි අවස්ථාවලදී ඒව යොදාගත්තත් පුළුවන් ඉක්මනින් ඉවත් කරන්න ඕනේ. අනිවාර්යෙන් නිින්දට යෑමට පෙර සියලුම මේ මූණේ ආලේප කරලා තියෙන ඒවා අයින් කරන්න ඕනේ. ඒත් එක්කම වෝටර් බේස් ඒ කියන්නේ වතුරේ දිය කරපු මේකප් වර්ග තමයි පාවිච්චි කරන්න ඕනේ කුරුලෑවට බර හමක් තියෙන කෙනෙක්. ඒ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ අපි gedara dore පිළිපැදිය යුතු කරුණු. ඒත් එක්කම කුරුලෑ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් වැඩිපුර කුරුලෑ ඇතිවන තත්ත්වයන් වැඩිපුර තියන අයට කොහොමත් ප්‍රතිකාර සඳහා ඉක්මනින්ම යොමු වෙන්න ඕන. ප්‍රතිකාර ගත්තම පළවෙනි විදියටම දැන් ආලේපන ආලේපන වර්ග වෛද්‍ය ප්‍රතිකාර විදිහට නිර්දේශ කරන ආලේපන වර්ග තියෙනවා. ඒවා තෙල් ගතිය සාමේ තෙල් ගතිය අයින් කරන ඒවා තියෙනවා. ඒත් එක්කම අර කැලලි මැකෙන පැල්ලම් ඒ කියන්නේ අවවර්ණ වීම ඉවත් කරන ඒ වගේ ආලේපන ක්‍රම ඒවා ඒත් එක්කම ප්‍රතිජීවක ඖෂධ ආලේපන වශයෙන් අපි නිර්දේශ කරනවා. ගොඩාක්ම වැදගත් වෙනවා මේ අපි දෙන ඒ නිර්දේශ කරන ආලේපන ඒ නිර්දේශ කරන වේලාවටම નિયમિત කාල සීමාවට පමණක් පාවිච්චි කිරීම. දැන් ප්‍රතිජීවක ඖෂධ වර්ග සමහර රෝගීන්ට නිර්දේශ කරාම ඒක මාස ගණන් ඒකම එක දිගට පාවිච්චි කරනවා. එතකොට සමහර වෙලාවට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම ඊළඟට ඒකෙන්ට උත්තර නොදෙන වර්ගයේ බැක්ටීරියාවකින් ආසාදනයට ලක් වෙච්ච කුරුලෑ ඇති වෙන්න පුළුවන්. ඔබ කියන එක හරියට මේ ළඟදිත් මට කෙනෙකු මුණ ගැසුණා ඩොක්සිසයික්ලින් කියන බෙහෙත දිගටම පාවිච්චි කරනවා මාස ගණනක්. ඉතින් මං හිතන්නේ එවැනි දේවල් අප වෛද්‍ය උපදෙස්වලින් තොරව කරන එක හොඳ නැහැ. නැවතත් ඔබේ කතාවට එනවා. ඊට පෙර අවසර දෙන්න නැවතත් කෙටි විරාමයක් ලබා ගන්න. කුඩා දරුවන් බොහෝ වෙලාවට අප හිතන්නේ නැති දේවල් කරනවා. වැසිකිළියාම ප්‍රතික්ෂේප කිරීමත් එවැනි දෙයක්. මේ කුඩා දරුවන් සමග ගනුදෙනු බොහොම පරිස්සමෙන් අවබෝධයෙන් කරන්නට ඕනේ. මේ පිළිබඳ ලිපියක් ලබන බදාදා නිකුත් වන ආරෝග්‍ය පුවත්පතේ තිබෙනවා. කුඩා දරුවන් වැසිකිළියාම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මලපහ කිරීම ආශ්‍රිතව කුඩා දරුවන්ගේ යම් ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නට පුළුවන්. සමහර විට සැබවින් මේ සඳහා යම් ගැටලුවක් හේතුපාදක වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ පිළිබඳව දැන හඳුනාගෙන ප්‍රතිකාර කිරීම වඩාත් සුදුසු වෙනවා. මේ පිළිබඳ ලිපියක් ලබන බදාදා නිකුත් වන ආරෝග්‍ය පුවත්පතේ අන්තර්ගත වෙනවා. අප මේ කියමින් සිටි ප්‍රතිකාර ගැන මම හිතන්නේ ඒ ගැන අපිට තිබෙන වෙලාවත් එක්ක ඉක්මනට කිව්වොත් හොඳයි. අපි දැන් ඊළඟට ගොඩාක් වැඩිපුර කුරුලෑ තියෙන අයට අපි ශරීරගත කරන ප්‍රතිකාර දෙනවා. පිටි වශයෙන්, කරල් වශයෙන්. ඒක ගොඩාක් වෙලාවට ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරනවා. ඒත් එක්කම හෝමෝන ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙන නිසා ඇන්ටි ඇන්ඩ්‍රොජන්ස් කියන ඒ තත්ත්වයේ ඒ වගේ පිටි වර්ග පාවිච්චි කරනවා. ඒත් එක්කම විශේෂයෙන් කියන්න ඕනේ රෙටිනොයිඩ්ස් කියන ඕරල් රෙටිනොයිඩ්ස් කියලා කාබොන් මේ අපි ආලේප වශයෙන් කොහොමත් ඉතා බහුලව පාවිච්චි කරන බෙහෙත් වර්ගයක්. මේක ශරීරගත කරන පෙති වශයෙන් උත් ඒක තියෙනවා. ඇත්තටම ඒකෙන් ප්‍රතිකාර කරාම මේ කුරුලෑ ඊටාම දිගු කාලීන සමනය තත්වයකට පත් කරගන්න පුළුවන්. අර සෙබේෂස් ග්ලෑන්ඩ්ස් කියන අර තෙල් ග්‍රන්ථීන් ඉතා කුඩා කරලා ශ්‍රාවයන් ඇති කිරීම ගොඩාක් අඩු කරන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට permanently කියන්නේ ස්ථාවරම පිළියමක් වගේ වෙනවා. හැබැයි පොඩි දෙයක් අහන්නට ඕන. දැන් ඔය රෙටිනොයිඩ්ස් භාවිතා කරනකොට ඉරේලිය සමග සම්බන්ධයක් තිබෙනවද රෙටිනොයිඩ්ස් වල? ඔව් ඒ කියන්නේ ආලේපන වර්ගයේ වුණත් ඉරු එළියට නිරාවරණය වෙන්න හොඳ නෑ. ඒ කියන්නේ අපි නිදාගන්න යන්න කලින් තමයි පාවිච්චි කරන්නේ. රාත්‍රී කාලේ තමයි භාවිතා කරන්නේ. ඕරල් රෙටිනොයිඩ්ස් ගන්නකොටත් ඒ කියන්නේ පිටි වශයෙන් ගන්නකොටත් හිරු එළියට යනකොට සන් බ්ලොක් ඒ කියන්නේ හිරු එළියෙන් ආවරණය වෙන ක්‍රීම් වර්ග එහෙම භාවිතා කරන්න ඕනේ. ඒත් එක්කම ඒක ගොඩක් පරිස්සමට පාවිච්චි කරන්න ඕන බෙහෙත් වර්ගයක්. මිලත් ටිකක් වැඩි. විශේෂඥ වෛද්‍යවරුන් ලවා පමණක් තමයි නිර්දේශ කරවා ගන්න ඕනේ. බොහොම ළඟින් නිරීක්ෂණය කරන්න ඕනේ මේ බෙහෙත් වර්ගය පාවිච්චි කරන අතරේදී. ඒ කිව්වේ දැන් සාමාන්‍යයෙන් ශරීරගත කරන බෙහෙත් වර්ග ගැන කතා කරාම වෙනත් ප්‍රතිකාර කර්මත් ගොඩක් තියෙනවා කුරුලෑ වල
ප්‍රතිකාරවලට විශේෂයෙන්ම කෙමිකල් පීලිං කියන්නේ රසායනික ද්‍රව්‍යයක් ආලේප කළා මේ රූප සටහනේ දක්නට ලැබෙනවා වගේ රසායනික ද්‍රව්‍යයක් ආලේප කළා નિયમિત කාල සීමාවක් පවතලා ඒක උදාසීන කරනවා. ඊට පස්සේ ඇත්තටම අර ඒකෙන් කැලලි ඇතිවීමත් අඩු වෙනවා. කැලලිත් අඩු කරගන්න පුළුවන්. අවවර්ණ වීමුත් අඩු වෙනවා. කුරුලෑත් අඩු වෙනවා. ඒක නිසා ඒක ඉතා දැනට අපි ඉතා බහුලව පාවිච්චි කරන ප්‍රතිකර්ම ක්‍රමයක්. ගොඩාක් රෝගීන්ට ගොඩාක් යහපත් ප්‍රතිඵල ලබා දෙනවා ඒකේ. ඒත් එක්කම ඒ දැන් අපි කතා කරේ කුරුලෑ වලට දෙන ක්‍රියා බෙහෙත් වර්ග තමයි වැඩිපුර. කුරුලෑ කැලලි ඇතිවීම නැති වුණයින් පස්සේ වෙන ප්‍රශ්න කැලලි ඇති වුණාම ඒක නැති කර ගැනීමට අපි මේ විශේෂිත වූ ප්‍රතිකාරමයක් යොදා ගන්නවා ඩර්මරෝල කියලා. ඇත්තට මේක නිකන් ඉදිකටු වගේ තියෙන්නේ මේකේ වටේ. ඒකෙන් කරන ප්‍රතිකාරමෙන් කැලලි ඉතා ගොඩාක් නැති කරගන්න පුළුවන්. ඇත්තට ලේසි ප්‍රතිකාරය තරම් මිල අධිකත් නැහැ මේ ප්‍රතිකාරය. ඩර්මරෝල ගැන මට කුතුහලයි නිසා අහන්න හිතුණා. දැන් මේ ඉදිකටු ඇනෙනවා දැන්ගේ එහෙමද කරන්නේ? සීරිමක් වගේ වෙනවා. සීරිමක් වගේ කරලා අර කැලලි වල තියෙන යට බැඳීම නැති කරනවා. ඔව් ඒක තුලින් මේක මේ ගොඩාක් දුරට ඒ කියන්නේ ගොඩාක්ම වල ගැහිච්ච නැති සාමාන්‍ය කුඩා වලවල් සෑහෙන අඩු කරලා මූණේ ඒ අර අවලස්සන ස්වභාවය නැති කරගන්න පුළුවන්. ඒක තමන් අරන් පාවිච්චි කරන දෙයක් නොවේ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා කරගන්න ඕන දෙයක්. ඔව් නැත්නම් ඔබ ඊළඟ සුමානි කියලා ඩර්මරෝල් එකක් කඩෙන් අරගෙන මේක උත්සාහ කරන්න පුළුවන්. හොඳයි. ඒත් එක්කම ගොඩාක්ම වල ගැහිච්ච ඒ වගේ ඒවට නම් ගොඩක් වෙලාවට ලේස වගේ ප්‍රතිකාරම ක්‍රමවලටත් යන්න වෙනවා. ඒත් එක්කම කීලොයිඩ් කැලලි කියන්නේ ඉදිමීම් වගේ ශරීරයේ කැලලි ඇතිවීම ඉදිමීම් වගේ ඇති වුණාම ඒවට ඇත්තටම අපි ඉන්ජෙක්ෂන් වගේ එන්නත් මාර්ගයෙන් ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට ආලේපන වර්ගත් ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට හැම ප්‍රතිකාරයකින්ම හොඳම ප්‍රතිඵලයක් ලබා ගන්නත් අමාරු වෙන වෙලාවලුත් තියෙනවා. මොකද මේක ගොඩාක්ම එන්නේ ශරීරයේ කියන්නේ ට්‍රංකල් ඇක්නි කියන්නේ පිටේ සහ පපුව ප්‍රදේශයේ ඇතිවෙන කුරුලෑ වලින් තමයි මේක ඇති වෙන්නේ. මොකද අපේ කීලොයිඩ් කැලලි ඇති වෙන්න වඩා ප්‍රවණතාවයක් දක්වනවා උරහිස් සහ පපු ප්‍රදේශයේ. සමහර වෙලාවට නිකට ආශ්‍රිතවත් මේ වගේ කැලලි ඇති වෙන්න පුළුවන්. ඒක සමහර වෙලාවට කුරුලෑ හොඳ වෙලා ගියද සාමාන්‍යයෙන් කුරුලෑ ඇත්තටම අවුරුදු 3ක් 4ක් යනකොට ඉබේමත් හොඳ වෙලා යන ප්‍රතිකාර ක්‍රමවලිනුත් එහෙම ඉබේත් හොඳ වෙලා යන වෙලාවල් තියෙනවා. මේ ඉතුරු වෙන කැලලි හැමදාමටම පවතිනවා. ඊට ප්‍රතිකර්ම ක්‍රම ටිකක් අපහසු නිසා. කියන්නේ ගොඩාක් ප්‍රතිකාර ක්‍රම දැනට රජයේ රෝහල් වල නැහැ. අතට කෙමිකල් පීලිං ප්‍රතිකාරය නම් අපි ටික රජයේ රෝහල් වල පවත්වාගෙන යනවා. අනිකුත් ලේස වගේ ප්‍රතිකාර ක්‍රම සාම රජයේ රෝහල් වල වැඩිපුර ලබා ගන්න අමාරු නිසා ඉතින් මිල අධික විදියට මේ වැය කරන්න වෙනවා ප්‍රතිකාර ක්‍රම වලට. ඔව් ඇත්තටම තුවාලයට වඩා කැළල වේදනාත්මක වෙන අවස්ථාවක් ඒක. ඉතින් ඒ නිසා මම හිතනවා තුවාලේ මට්ටමින් එය නවත්ත ගන්නවා නම් වඩා හොඳයි කියලා. ඒක හැම දෙයකටම වඩාත් වැදගත් වෙනවා. තව විනාඩියක් විතර තියෙනවා අපට කෙටියෙන් කියන්න ඔබට අවසාන වශයෙන් අද දවසේ කියන්නට තියෙන දේ. ඇත්තටම මේක මේ කුරුලෑ කියලා ඉස්සර ඔබේ රූපයක් තිබෙනවා ඒ පෙන්වන්නද හදන්නේ? ඔව්. කුරුලෑ කියන්නේ දැන් ඉස්සර කාලේ නම් ඈත අතීතේ නම් කුරුලෑ කියන්නේ බෙහෙත් වලට යන්නේ නැති රෝගී තත්ත්වයක් කියලාත් ගණන් ගන්න නැති එක. ඒ වුණාට දැන් මේක ඉතාමත් තරුණ වියට එළඹෙන ළමයින්ට තමයි වැඩිපුරම හටගන්නේ. ඒත් එක්කම ඒ ළමයි සමහර වෙලාවට එක කුරුලෑවක් දෙකකින් වුණත් ගොඩාක්ම මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. සමහර ළමයි තරඟවලට ඉදිරිපත් වෙන්නේ නැහැ, සමාජයට මුහුණ දෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයන් එහෙම ඇති වෙන්න පුළුවන්. ඉතින් කැලලි ඇති වුණාම ඒ තත්ත්වය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩාක්ම වැඩි වෙලා පෙන්눔 කරනවා. ඉතින් ඒක නිසා
යම් තරමකට කුරුලෑ වැඩිපුර ඇති වෙනවනකොටම ප්‍රතිකාර ලැබීම තුළින් මේ සංකූලතාව වළක්වා ගන්න පුළුවන්. ඒ වගේ මානසික පීඩනය, මානසික සමහර වෙලාවට විෂාදයේ තත්ත්වය දක්වා මේ කුරුලෑ නිසා ඇති වෙන්න පුළුවන් ළමයින්ගේ මානසික ප්‍රශ්න. ඔව් ඇත්තටම හැම රෝගවලදී තිබෙන බරපතල ගැටලුව එයයි සමහර විට අපට දැඩි මානසික වදයක් සමාජ ප්‍රතික්ෂේප කිරීමක් ගැන හැඟීම ඇතිවන්නට පුළුවන්. ඒ නිසා මම හිතනවා හැම රෝගවලදී විශේෂයෙන්ම එහි තිබෙන රෝගයේ තිබෙන බලාත්මකකමට අමතරව ඒ තියෙන මානසික පීඩනය පිළිබඳව හිතන්න අප ස්තුතිවන්ත වෙනවා ජනුකා ඔබට. අද අප සමග එකතු වූයේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජනුකා ගලහිටියව මහත්මිය. එසේනම් අප නැවතත් ලබන සතියේ ඔබ සමග මේ තීරණය එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.